හායි සුබ දවසක් ඔයාලට. අද සිකුරාදා මගේ ඕෆ් එක තමයි අද. සාමාන්‍යයෙන් සතියේ හැම සිකුරාදාම මේ නිවාඩු. ඉතින් උදෙන්ම මොනාරි කන්න ඕනි. මගේ ළඟ තියෙනවා ඉන්දුමේ නූඩල්ස් පැකට් එකක්. මේක ඇවිල්ලා ලංකාවේ තියෙන මැගි නූඩල්ස් එක වගේම තමයි මේක ඇවිල්ලා ඉන්දුමේ. අපි එහෙනම් මේක හදාගෙන බලමු කොහොමද කියලා. මම මුලින්ම oven එකේ විනාඩියක් ටයිම් එක තියලා රත් කරගත්තා. ඊට පස්සේ දෙවෙනි සැරේ මම ආපහු තප්පර 30ක් ටයිම් එක තියලා රත් කරගත්තා. ඉතින් අපි අරලා බලමු කොහොමද කියලා. ඉතින් මේ විදිහට oven එකේ විනාඩි එකමාරක් විතර රත් කරගත්තම ඉක්මනින්ම නූඩල්ස් එක මේ වගේ හැදිලා එනවා. ඉතින් මේක ලේසි. එහෙම නැත්නම් උණු වතුරේ දාලා විනාඩි 3ක් විතර වගේ තියෙන්න ඕනි. මේක ඉක්මනින්ම පෙඟිලා වගේ එන්න. ඉතින් මේ විදිහට oven එකේ විනාඩි එකමාරක් විතර වගේ දාලා ගත්තම ඉක්මනින්ම අපිට මේක හදාගන්න ලේසි. ඒ හින්දා තමයි මම oven එකේ දැම්මේ. සමහරක් අය oven එකේ දාන්න නැතුව විනාඩි 3ක් විතර තියලා වහලා තියෙනවා. ඊට පස්සේ මේක ඉක්මනින්ම හැදිලා එනවා. ඉතින් මම විනාඩි එකමාරක් විතර oven එකේ දාලා ගත්තේ ලේසියට. oven එකෙන් එළියට අරගෙන මේ විදියට පොඩ්ඩක් චුට්ටක් එහෙට මෙහෙට කරගත්තට පස්සේ මේකේ වැඩි වතුර ටික අපි පෙරලා අයින් කරගන්නවා. මම මේකේ තිබ්බ වැඩි වතුර ටික පෙරලා අයින් කරගත්තා. දැන් තියෙන්නේ පැකට් වල තියෙන දේවල් ටික මේකට එකතු කරගන්න. මම පැකට් වල තිබ්බ දේවල් ටික එකතු කරගෙන මේ විදිහට කවලම් කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් රස බලන්න තමයි. ඉතින් අපි ඉතින් කාලා බලමු කොහොමද කියලා.